හායි ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා පරිස්සමින් හොඳින් ඇති කියලා. ඉතින් මං ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. වැඩි කතා නැතුවම අපි ඒ කතාව රස විඳිමු එහෙනම්. මේ තමයි ආඩම්බරකාර ආදරේ. පළමු කොටස. ඒයි කොහෙද යන්නේ මැට්ටි? ආදිත්‍ය අයියා මගේ අත තදින් අල්ලගත්තේ මාව එයාගේ තුරුලට ගන්න ගමන්. අනේ මගේ අත අතාරින්න අයියේ, කවුරු හරි දැක්කේ එහාට වෙන්නකෝ. මං එයාගේ තුරුලෙන් මිදෙන්න හැදුවත් එයා මාව හයියට අල්ලගෙන හිටියේ මට හෙල්ලෙන්නවත් බැරි වෙන්න. ඇයි කවුරු දකින්නද? දැක්කත් මොනා කරන්නද? මම එයාගේ අත අමාරුවෙන් ගසලා දාලා දුවගෙන ගියේ එළියට. හරි පැනලා යනවකෝ. අද මගෙන් ඉස්සලා ගියාට තමුසෙට හැමදාම එහෙම කරන්න බෑනේ මෝඩි. ආදි අයියා නරක කෙනෙක් නොවුනත් එයා මගේ පස්සෙන් කැරකෙන එක මට දරා ගන්න බැරි වුණා. ඒකට එකම හේතුව උනේ එයා මගේ සහෝදරයා වුණ එක. දෝනි අයියා ගෙදර ආවද? හවස හිටියා අම්මේ. ඊට පස්සේ කොහාට ගියාද කියලා දැක්කේ නෑ. රුවන්ත අයියලගේ දිහා යන්න ඇති මං හිතන්නේ. හෙට එහෙ දානයක්නේ. ඒකේ වැඩට ඔය එක්කන් යන්නේ නැත්තේ. තාත්තත් රැවෙද්දි ගෙදර ආවේ ආදි අයියා එනකම් මම මඟ බලන් ඉද්දිමයි. මොකෝ දෝනි මේ එළියට වෙලා කරන්නේ? නෑ තාත්තේ, ගේ ඇතුලේ රස්නේ. එළියට ආව ටිකක් පාඩම් කරන්න. එයා මගේම තාත්තා නොවුනත් මගේම තාත්තා වෙච්ච කෙනාටත් වඩා හොඳට එයා මාව බලාගත්තා. ආදිත්‍ය අයියා එයාගේ ලෙයින් ඉපදුන එකම පුතා. ආදිත්‍ය අයියාගේ අම්මා එයා චූටි කාලෙදිම නැති වෙලා තිබුණා. ඊට අවුරුදු ගානකට පස්සේ දික්කසාද වෙච්ච අපේ අම්මව බදින්න ආදි අයියාගේ තාත්තා කැමති වුණා. මං ගැස්සුනේ ඒ බයික් එකේ සද්දෙට. ඇයි මෝඩියේ මේ එළියට වෙලා තනියම? ආදිත්‍ය අයියා ගෙට එන ගමන් මං ගාවින් නැවතුණා. පාඩම් කරන්න ආවේ. හැබැයි නංගි මන් දැනන් හිටියේ නෑ ඔයාට අකුරු අනිත් පැත්තට උනත් කියවන්න පුළුවන් කියලා. එයා hina වෙවි කෙට යද්දී මන් දැක්කේ මං ගෙනාවු පොත අල්ලන් හිටියේ වැරදි පැත්තට කියලා. ඉතින් නංගියේ කොල්ලා මොකටද මේ යෝජනාවට අකමැති වෙන්නේ? මොකෝ කොල්ලට කෙල්ලෙක්වත් ඉන්නවද නෑ? මං ඉස්කෝලේ ඇවිල්ලා ගේ ඇතුලට අඩිය තියද්දිම ඇහුනේ අම්මගේ පහළ ගෙදර නැන්දගේ සංවාදේ. අනේ එහෙම එකක් නෙමේ අක්කේ. කොල්ලා තාම ඕවා හිතන්නේ නෑනේ. හිතන්න නැත්තම් නංගියේ මං කියපු එක ඔලුවට දාලා බලන්නකෝ. මොකෝ අපේ කෙල්ලගේ මොනවයින් අඩුවක්ද? එතකොටයි මට තේරුනේ මේක අයියට ආපු ප්‍රොපෝසල් එකක් කියලා. අම්මා අයියට ප්‍රොපෝසල් එකක් දෙේ. ඒ ගෑනු කෙනා යනකන් ඉඳලා මං අම්මගෙන් ඇහුවා. ඔව් දෝනි, ඒ නැන්දලගේ දෙවෙනි කෙල්ල. ඒ කෙල්ල කැම්පස්. ඒ කෙල්ලගේ ඇති වැරද්දකුත් නෑ දෝනි. ඒත් අයියා මේවට කැමති නෑනේ. මට නම් තේරෙන්නේ නෑ එක්ක මේ කොල්ලා කෙල්ලෙක් එක්ක යාළු වෙන්න ඕනේ නැත්තම් අපි කියන එකකට කැමති වෙන්න ඕනේ. අම්මා අන්තිම වචන ටිකත් කියාගෙන කුස්සියට යද්දි මම මගේම ලෝකෙක අතරමං වුණා. එයා මං හින්දාද කාටවත් කැමති නොවෙන්නේ. මං කල්පනා කරන්න ගත්තා. ඒයි සෙහාරා, අර බලපන් මං කිව්වේ ඌ ඔබ දිහාම බලන් ඉන්නවා කියලා. ෂේප් එකේ බලපන්කෝ ඒ පැත්ත. නිමේෂ මට කිව්වේ මං දිහා දවස් ගානක ඉඳන් බලන් ඉන්න කොල්ලා ගැන. මං ෂේප් එකට ඔළුව හරවලා බලද්දි ඒ කොල්ලගේ ඇස් දෙක මගේ ඇස් දෙකට යවුනේ ඉබේටම. ඒ ඇස් මගේ ඇස්වල මොහොතක් නැවතිලා තියෙන්නේ නැති. ඒත් එකපාරම මට දෙයක් මතක් වුණා වගේ මං ආපිට හැරුණා. මොකෝ උනේ? කොල්ලා ලස්සනයිනේ. මම මුකුත් නොකියම ලාවට hina වුණා. අපි ඔක්කොටම කොල්ලෝ ඉන්නවා. ඔබ විතරයි තාම වේලි ඉන්නේ. බලපංකෝ තාම ප්‍රථම හාදුවවත් නෑනේ ඔබට. මම නිමේෂ දිහා ඔරවල බැලුවා. අනේ නවත්තපන් ඔබේ එරවිල්ල. මොකෝ ඔබේ පස්සෙන් කොල්ලෝ එන්නේ නැතුවද? ඔබනේ කැමති නැත්තේ උන්ට. හරි ඒක අමතක කරමුකෝ. මේ කොල්ලා හොද සල්ලිකාරයෙක් බං. ඒ වගේම උගේ ලස්සන. බලපංකෝ ක්ලාස් එකට එන ඩ්‍රයිවර් එක්ක වාහනේ. හිමාෂි කියද්දී මං ආයෙත් ඔළුව හරවලා ඒ කොල්ලා දිහා බැලුවා. ඒ කොල්ලගේ ඇස් මගේ ගාවම නැවතිලා පාටයි. ඒ ඇස්වල තිබුණෙම අමුතු දිස්නයක්.
මොහොතකට මාත් ඒ ඇස් වලට වශී නොවුණා කිව්වොත් බොරුවක්. හායි මං ශනුක. එතකොට ඔයාගේ නම? හිතුවේවත් නැති වෙලාවක මගේ බස් එක එනකම් බස් හෝල්ට් එකේ ඉද්දි ඒ කොල්ලා මං ගාවට ඇවිත් කතා කළා. හායි මං සෙහාරා. ඉතින් සෙහාරා මොන බස් එකේද යන්නේ? 342. මාත් ඒකේ යන්නේ. නිමේෂ කිව්ව විදිහට නම් මට ඇහුනේ මේගොල්ලෝ වාහනයක යන කතාවක්. ඒත් මොනවාද කල්පනා කරන්නේ? නෑ වැස්ස තද කරා නේද? ඔව් ඒකනේ. අද මගේ වාහනෙත් නෑ. ගරාජ් එකට දාලා හදන්න. ඒත් කාර් එක කැඩුනේ එකෙත් හොදක් තියනවා වගේ. ශනුක මන් දිහා හොරෙන් බැලුවා මන් දැක්කා. ඒ එක්කම මගේ ප්‍රශ්නෙට උත්තරෙත් ලැබුණා. ඔයාගේ වාහනේ? ඔව් මගේ කා එක. අපේ තාත්ති මගේ බර්ත්ඩේ එකට අරන් දුන්නේ. මම ප්‍රාර්ථනා කරේම ඉක්මනට බස් එක එන්න කියලා. මට මෙයා එක්ක කතා කරන්න දෙයක්වත් නෑ. අනික මේ කොල්ල මන් දිහා බලලා hina වෙන එක මට දරා ගන්නත් බෑ. තප්පරයක දෙකක නිහඬියාවකින් පස්සේ ශනුක මං එක්ක ආයේ කතා කරන්න ගද්දිම එතනට ආවේ ආදිත්‍ය අයියා. අයියේ නගිනව බයික් එකට. ඒ ඇස් කේන්තියෙන් පුපුරනවා. මං ශනුකගේ මූණ දිහා බලලා ආදිත්‍ය අයියාගේ බයික් එකට නැග්ගා. ඉවර නෑ තාම ඉවර නෑ කිව්වට දෙවෙනි කොටස තමයි ආයෙත් තියෙන්නේ. පළවෙනි කොටස නම් ඉවරයි. එහෙනම් අපි දෙවෙනි කොටසෙන් ඉක්මනටම හම්බෙමු හරිද? බය වෙන්න එපා. මං ඉක්මනට ගේන්නම් දෙවෙනි කොටසත්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. හැමෝටම කුඩාරියක් ආදරෙයි. ඒ වගේම මතක ඇතුව මගේ channel එකත් subscribe කරලා තියාගන්න ඕනේ.